විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා රජය විසින් ගෙන ඇති තීරණය මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබෙනවා. නීති ක්ෂේත්‍රයේ පිරිස් මෙන්ම විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ඇතුළු විවිධ පාර්ශ්ව මෙම නව තීරණය සම්බන්ධයෙන් දැඩි ලෙස රජයට සිය අප්‍රසාදය පළ කර සිටිනවා. මෙම සිද්ධියේදී ආණ්ඩුවට එල්ල වූ තවත් ප්‍රබල චෝදනාවක් වූයේ අදාළ සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායක මහනා හිමිවරුන් විසින් ජනපතිට යොමු කළ බව කියන ලිපිය මාධ්‍යයට ප්‍රසිද්ධ නොකිරීමයි. මෙවන් පසුබිමක් තුළ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න නැගුවා. සාමාන්‍යයෙන් ඔයගේ ලිපියක් නිකුත් කරාම ත්‍රෛනිකායක මහානායක හිමිපාණන් වහන්සේලා ඒක මාධ්‍යයට නිකුත් වෙනවා. එතකොට ඒක සමහරක් වෙලාවට ත්‍රෛනිකායක මහානායක හිමිපාණන් වහන්සේලාගේ ලේකාධිකාරී ගරු ස්වාමින් වහන්සේලාගේ පැත්තෙනුත් ඒ ලිපිය මාධ්‍යයට නිකුත් වෙනවා. ජනාධිපතිතුමාට ඉදිරිපත් කරාම ජනාධිපති මාධ්‍යාංශයෙන් පවා එහෙම නිකුත් වෙන අවස්ථා තියෙනවා. මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ ලිපිය ඇයි එහෙම නිකුත් උනේ නැත්තේ? ඒ ලිපියේ දැන් ඔබතුමා කියනවනේ ඊට පස්සේ අපි ගිහිල්ලා මහානායක හමුදුරුවෝ මුණ ගැහුණා කියලා. උන්වහන්සේලාට වැරදි අවබෝධයක් කවුරු හරි ලබා දීලා ඒ ලියුමේ උන්වහන්සේලා තියෙන සඳහන් කරලා තියෙනවද මේක ක්‍රියාත්මක කරන්න එපා කියලා හරි. ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්න හොඳ නැද්ද මීට වඩා රජයට? නෑ ඒක මට නෙමෙයි ජනාධිපතිතුමාට යෙව්වේ හර්ෂනායක කරමතුමාටත් නෙවෙයි. ඉතින් ජනාධිපතිතුමා එහි අදහස් සැලකිලිට අරගෙන තමයි අපිට ඒ අනුව උපදෙස් ලබා දුන්නේ ගිහිල්ලා උන්වහන්සේලා හමු වෙලා මේ සියලු කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න කියලා. මෙවන් පසුබිමක අද මාධ්‍ය හමුවක් ඇඳවමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේමසිංහ මහතා මහනා හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත නිකුත් කළ බව කියන ලිපිය සහ එහි අඩංගු තොරතුරු මාධ්‍යට අනාවරණ කළා. ඊයේ කියනවා ලිපියක් ලැබුණා මහානායක ස්වාමීන් වහන්සේලාගෙන්. ඒ අනුව තමයි උන්වහන්සේලා බැහැ දැකලා උන්වහන්සේලාට කතා කරලා මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන්න කියලා. ඒතර මේ ලිපිය මම හිතන්නේ හොයාගන්නත් දරුවෝ තිබ්බා මට ලිපිය මාකාරකින් හම්බුණා ලිපිය. ඒ සඳහන් වෙනවා මේක තමයි ලිපිය. මේක තමයි මහානායක ස්වාමීන් වහන්සේලාගේ අත්සන් ටික යොදලා මේ ලිපිය ඉදිරිපත් කරලා තියෙන්නේ. සේමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ 2026 7:31 වැනි දිනති ලිපිය උපුටා ගැනීම. ශ්‍රී ලංකාවේ යුක්තිය පසඳලීමේ ප්‍රධාන යාන්ත්‍රණය වන අධිකරණ පද්ධතියේ ගරු විනිශ්චයකාරතුමන්ලාගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත කරුණු වාර්තා වී ඇත. එම වයස් සීමාව ඉහළ නැංවීමට රජය මේ අවස්ථාවේ කටයුතු කිරීම සුදුසු නොවන බව අපගේ විශ්වාසයයි. එය අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසඳලීමේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති කරවීමට හේතු විය හැකි බව අවධාරණය කරනු කැමැත්තෙමු. රජය විසින් සිදු කිරීමට අපේක්ෂිත ව්‍යවස්ථා සංශෝධනය මෙරට අධිකරණ පද්ධතියේ සුරක්ෂිත භාවය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නාර්ථයක් ඇති කරලීමට හේතු විය හැකි. එහෙයින් අධිකරණ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය පුළුල් වැඩපිළිවෙලක් අදාළ සියලු අංශ සමග සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව ප්‍රකාශ කරන අතරම අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් නැංවිය හැකි ව්‍යවස්ථා සංශෝධනයක් මෙම අවස්ථාවේ සිදු කිරීමෙන් වැළකී සිටීම සුදුසු බව ජනාධිපතිතුමන් වෙත හිතාධ්‍යාශයෙන් යුතුව සිහිපත් කරනු කැමැත්තෙමු. උපුටා ගැනීම අවසන්. සාමාන්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා දේශපාලන ප්‍රශ්න වලට ඇඟිලි ගහන්නේ. හැබැයි මේ අවස්ථාවේදී උන්වහන්සේලා තේරුම් ගත්ත මේක රටට වින කරන ඉතාමත් භයානක ප්‍රතිකර්ම ඇති කරන තත්වයක් කියලා. ඔවුන් අදහස් ප්‍රකාශ කළා තියෙන පමණක් නෙමේ ලිපියක් ඉතා තදින් ජනාධිපතිවරයාට නිකුත් කළා තියෙනවා. මේක අනුර කුමාර මහත්තයාට ඔහුගේ ජීවිතයට විශාලතම බලපෑම් බවට පත් කරන කාර්යය බවට පත් වෙනවා. මොකද මේ මම හිතන්නේ මහානායක ස්වාමීන් වහන්සේලාවත් අන්දනවනේ. උන්වහන්සේලාටත් ගරුත්වයක් නැත්තම් අපිට අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ ආණ්ඩුවෙන් ඊට වැඩි යමක්. කෙසේ වෙතත් මහනා හිමිවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසු උන්වහන්සේලා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළා. ඔබතුමා ඇතුළු අධිකරණ ඇමතිතුමා ගිහිල්ලා මහානායක හිමිවරු හම්බුණානේ. හම්බුණාට පස්සේ උන්වහන්සේලා යම් එකගතාවයක් දැක්වුවද ඔබතුමාලා දැක්වූ අදහස් වලට? මම හිතන්නේ ගොඩක් ඒවා මාධ්‍ය මගින් වාර්තා වුණා. උන්වහන්සේලා සතුටටපත් වුණා. මේ සංශෝධනයේ ඇතුළු සමස්ත ප්‍රෙස් සංස්කරණ හරහා ජනතාවගේ නඩු කටයුතු වේගවත් වෙනවා නම් අවුරුදු 25 30 තියෙන නඩු ඉක්මනට ඇහෙනවා නම් ජනතාවට සාධාරණ වෙනවා නම් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම වෙනවා නම් කොටින්ම ජනතාවට සහනයක් සැලසෙනවා නම් සහ අනිත් පැත්තෙන් යුක්තිය නීතිය සම්බන්ධ ජනතාව විශ්වාසය වැඩි වෙනවා නම් ඉතින් ඒක තමයි වෙන්නේ. ඒ සම්බන්ධයෙන් එතුමාලා උන්වහන්සේලාට ප්‍රශ්නයක් තිබුණ නැහැ. තිබුණේ මම කලින් කිව්වා වගේම මේ අර එක් පුද්ගලයෙක් පමණක් ඉලක්ක කරගෙන සංශෝධනයක් වෙනවායි කියන යම් වැරදි මතයක් යම් කණ්ඩායමක් විසින් සමාජගත කරලා තිබුණා.